කෝට්ටක් ගේන කෝට්ටක් පව් වැඩේ. ආමින්න. පොඩකින්. ඔය දුමිය කන පව් ටකල කෝට්ටක් ගේන්න. ඔය ඇයි? පොළොන් සත්තෙක් පව් වැඩේ. අයියේ මල්ලි නේ පොළොගේ කොඳේ. පව්වනේ. ඔය දුමිය කන. මං දැක්කේ ඈතින් මේ උඹ දාලා මම දැන් මේ කැඩුවා මේක. සත්තු වල්ලන්නේ නැහැ. දිමිය කන උන්ට අමාරු. ඕක දිගමද? ඔව් කොල්ලන් ඔව් නේ පොළොග. එන්නම් කරන්න එපා ඔය අදට කන්නේ. ඉර වෙලා තියෙන්නේ. කෝට්ටක් ගේන්න යන වෙලාවේ මිනිස්සයා. ආමින්නවනේ කලබල වෙන්න එපා. ඔයා කඩන්න මේවට. දැන් කැඩුවා කෑල්ලක් මම. ඌ එච්චර හිර වෙන්නේ කොහොමද මල්ලි? දිවියෝ කනවා. පීනි ඇඟනේ එන්නතුවා. ආමින්න. අය උට අමාරු. ටක් ගේන්න. ඌ ඉර වෙලා තියෙන්නේ. ඔය කෝට්ට කඩන්න එක උඩ කෑල්ල. අම්මේ වතුර ටිකක් ගේන්න උඩ. වතුර ටිකක් ගේන්න පව් වෙඩේ. ඔය යන්න බය වෙන්න එපා. අපි මුකුත් ගන්න නැහැ වල කවදාකවත්. අපි හානි කරන්නේ නැහැ කිසිම කෙනෙක්ට. අප්පා දිවියෝ කන ඒකයි. තව ටිකක් ගේන්න. මේ මොකද්ද නේද මදි. වතුර දාලා තව දිමිය ටික අයින් වෙනවා. ඔය කොච්චර වෙස වුණත් පව් වැඩේ. තව ටිකක්. කෝට්ටේ මේ අර මල්ලි පිට. දිමිය යන්න. දැන් උර තේරෙන්න අපි හානි කරන්නේ නැහැ කියලා. තව දෙන්න අනුන්ට කියන්න. ලං වෙන්න එපා අම්මා. ඔය විසකුරුයි. ඔව් ආදරේ කරා වගේ නිකන් ආදරේ කියලා. දාන්න වතුර. දුරින් ඉඳන් දාන්න. යා විසයි හොඳ. මේ පොළොංග. මේ රාධිකා මොකටද මේ ලොකු මාත්‍රාවද මන් දන්නේ. ලොකු වෙන જાතියක් නේ වලි. තව එක්කෙනෙක් ඉන්නවා. තව එකෙක් ඉන්නවද? නෑ මෙතන නෑ. මේ දිමිය කාගෙන ඉන්නේ මේ. ආමිනා. මින්න අපිට කරදර කරන්නේ නෑ පුතා. මේ තව එකෙක් කාගෙන ඉන්නවා. ගියා. දැන් තව වතුරක් දාන්න. ඔයා යන්න. ආයෙ දිමියා ඉන්නවනේ එතන. ඔතන දැම්මත් ඒක වෙනවනේ මම කාටද බෑගුණු. බෝතලයක් නැද්ද ගිහින් දාන්න කොටේ දාලා. බෝතලයක් නැද්ද? අපි බෝතලයක් දෙන්නද? මම සත්තු මරන්නේ නැහැ. මේ තව එකෙක් කාගෙන ඉන්නවා. ඔයටට ගිහලා ඇත්තටද? මං අර බේත් එක බිබී ඉන්නකොට දැක්කේ මේ නැට්ට විදිය දැක්කේ. කොහෙන? කොබෝතේ මූඩිය. අක්කේලා වතුරට. සයි ඕ කොන්සර්ට් එකේ. මේගොල්ලෝ මැරෙන්නේ අපි මැරෙන්නේ ඉස්සත්.